17 බීජ පෙළවල ත්‍රිත්ව ප්‍රතිචාර දිරිගන්වන සහ පළවල වර්ධනය උත්තේජනය කරන ශාක හෝමෝන වන්නේ පිළිවෙලින්. මේකේ වගුවක් තියෙනවා. ශාක හෝමෝන විදියට ඔක්සින්, ගිබරලින්, සයිටෝකයිනින්, ඇබ්සිසික් අම්ලය, එතිලීන් කියලා පහක් තියෙනවා. ඒ පහේ ඒවා තමයි මේකේ අහන්නේ. ඒකෙන් අනිවාර්යෙන් MCQ එකක් එනවනේ. මේකේ බීජ පෙළවල ත්‍රිත්ව ප්‍රතිචාර කිව්වහම එතිලීන්, පළවල වර්ධනය උත්තේජනය කරන්නේ ගිබරලින්. එතකොට 17ට පස්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. මේකේ මම එතිලීන් සහ ගිබරලින් කියන හෝමෝන දෙක මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්නම්. වෙන එක. ඒ කියන්නේ ගිබරලින් මතක තියාගන්න පුළුවන් කපප බිලි කියලා. කයන්නේ කද දික්වීම උත්තේජනය කරනවා. පයන්නෙන් පරාග විකසනය උත්තේජනය කරන පරාග නාලයේ වර්ධනය උත්තේජනය කරන. ඊළඟට මේ පයන්න වගේම මේක හයිනන් එන්න ඕනේ. මෙන්න මේ පයන්න. එතකොට ඵල වර්ධනය උත්තේජනය කරනවා. ඊට පස්සේ B කියන එකෙන් බීජ විකසනය හා පරෝහණය උත්තේජනය කරනවා. ලී කියන එකෙන් ලිංග නිර්ණය කියන එක ලිංග නිර්ණය සිදු කරනවා. මේ තමයි මොකක් සඳහාද? ගිබරලින කියන එකට කෙටි ක්‍රම. ඊට පස්සේ අනිත් එක එතිලීන් තියෙන්නේ. එතිලීන් කියන එකට කෙටි ක්‍රමේ තමයි එතිලීන් කියන වයසක කෙනා මල් වත්තක තියෙන මුල් ගලවල පත්‍ර හැලෙනකොට ත්‍රිත්ව ඉදුණු පළතුරු කෑවා. එතකොට එතිලීන් කියන එකේව තමයි මේ කියන්නේ. වයසක කිව්වහම වෘද්ධතාව වේගවත් කරනවා. වෘද්ධතාව වේගවත් කරයි. ඊට පස්සේ මල් වත්තක තියෙනවා කියන්නේ අන්නාසිකුලයේ ශාකවල මල් හට ගන්නවා කියන එක. අන්නාසිකුලයේ ශාකවල මල් හට ගැනීම තීරණය කරනවා. මුල් ගලවල කියන්නේ අර මුල් සහ මූලකේශ වර්ධනය දිරි ගන්නවා. පත්‍ර හැලෙනවා කියන්නේ පත්‍ර ඡේදනය දිරි ගන්වන. ත්‍රිත්ව කියන්නේ ත්‍රිත්ව ප්‍රතිචාර. ඊට පස්සේ ඉදුණු පළතුරු කෑවා කියන්නේ බොහෝ ඵල වර්ග ඉදීම දිරි ගන්වනවා. බොහෝ ඵල වර්ග ඉදීම දිරි ගන්වනවා. ඔන්න ඔය විදිහට තමයි ගිබරලින සහ එතිලීන් කියන අදක යාමක දෙක මතක තියාගන්න. ඒ අනුව බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාරය. එතකොට ත්‍රිත්ව පළතුරු කෑවා කියන එක අපි දැන් එතිලීන් වලට, පළවල වර්ධනය කියන එක අර කපප බිලි කියන එකෙන් ගිබරලින කියලා ගත්තා. එතකොට 17ට 5 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.